පාරක් හදනවා නම් පාරේ වංගුවක් තියෙනවා නම් වංගුවේ මැද්දේ ප්‍රපාතයක් තියෙනවා නම් එතන ගාඩ් රේල් එකක් දාන්න ඕනේ කියන එක පොඩි ළමෙක් උනත් දන්නවනේ. එතන ගාඩ් රේල් එකක් තියෙන්න ඕනේ. ඒ ගාඩ් රේල් එකට ලොරියක උනත් බරල්ලන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ඒ විදිහට හදන්න ඕනේ. නැත්නම් පාර වහලා දාන්න ඕනේ. මොකද හේතුව මිනිස්සු අතින් රියානතුරු සිද්ධ වෙනවා. අපේ පොලිසිය හරි දක්ෂයිනේ. අපරීක්ෂාකාරී රියදුරට නිින්ද යෑම. මේක නෑ. රියදුරට නිින්ද ගියේ ඇයි? අපරීක්ෂාකාරී රියදාවනය සිද්ධ වුණේ කොහොමද? කොහොමද ඒක සිද්ධ වුනේ? දැන් අම්බෝක ප්‍රයිවට් බස් එකක් වුණා නම් මෙලහට බස් ගැමුණු ඉවරයි. අම්මා එහෙනම් හෙට ඉඳන් අපේ ප්‍රියන්ත වීරසූරිය ඇතුළු පොලිසිය අය බහැලා ගලෝපන් සුදු යකට කෑලි ගලෝපන් අන්න කෑල්ල අමතර කොටන්න ඔය බස් එකක් නින්දේ යන්න පුළුවන් මිනිස්සුනේ පාරේ යන්නේ මිනිස්සු කවුරුත් රොබෝරු බස් එලවන්නේ නැහැ රයිට් අපේ රටේ අර BMW වගේ අධිතාක්ෂණික බස් රථ නැහැ මේ ගල මොකක් හරි ළඟට එනකොට මෙහෙම වලක් ළඟට එනකොට ඔටෝ බ්‍රේක් වදින එහෙම ඒවා නැහැ අපේ සේෆ්ටි මුකුත් නැහනේ එතකොට ඔය ඕකේ තියෙන්න ඕනේ සාමාන්‍ය බස් එකක් ඇවිල්ලා බෝක් ගාලා වැදුනත් මේ බස් එක ප්‍රපාතෙන් එහා පැත්තට වැටෙන්නේ නැති වෙන්න රේලින් තියෙන්න ඕනේ. ඒක මාර්ග ආරක්ෂක මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවල මාර්ග සංවර්ධන අධිකාරිය වගකීම. කවුද දැන් ගාඩ් රේලින් එක හදපු නැති එකවල් වල ඉස්සරහම ගිහලා හිලේ දාන්න ඕනේ. මේ රිය හත් සිටු වෙච්ච අනතුරේ වගකීම එක්ක රියදුරු පත්තේ දාලා එක්ක බස් එක මතේ දාලා එක්ක කාගේ හරි ඇඟේ ගහලා අන්තිමේදී ඕකේ බස් එක නැගලා ගිය මිනිස්සු තමයි වැරදි වෙන්නේ. ඒ තත්ත්වෙට වැඩ කරන්න බෑ. ඕවා හරියට ඇනලයිස් කරන්න ඕනේ. ඕවා හරියට පරීක්ෂණ කරන්න ඕනේ.